පොත ඊළඟට තියෙන්නේ සුමට ආනන්තලයක් මත වස්තුවක චලිතය. අපි මෙතනදී මේ බල සටහන් ලකුණු කරගන්න විදිය ගැන අදහසක් ගන්න ඕන. ඒ නිසා කවුරුත් අවධානය හොඳින් බලා ගන්න. මේ තියෙන තිරස් මට්ටම ආනන්තලය තිරසට තීට කෝණයක් ආනතව තමයි තලයේ පිහිටන්නේ. මේ ආනන්තලය මත තියෙනවා මේ විදිහට වස්තුවක්. මේ වස්තුව මත බල ක්‍රියාත්මක වෙන විදිය, බල ලකුණු වෙන විදිය, බල විභේදනය වෙන විදිය ගැන අදහසක් ගන්න ඕන. හරි. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පහළට ක්‍රියාත්මක වෙනවා වස්තුවේ බර. අපි බර mg කියලා ගමු. ඊට වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වෙනකොට වස්තුවේ බර පෘෂ්ඨයට දැනෙනකොට පෘෂ්ඨය මගින් ගුරුත්ව කේන්ද්‍රය හරහා මේ විදිහට අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. අපි මේ ත්‍රිකෝණ දෙක ගත්තොත් මෙතන ඍජු කෝණයක් තියෙන්නේ, මෙතන ඍජු කෝණයක් තියෙනවා. ඊළඟට මේ කෝණ දෙක සමානයි, සමකෝ තියෙන්නේ. එතකොට ත්‍රිකෝණ දෙකක මේ කෝණ දෙක සමානයි, මෙතන කෝණ දෙකක් සමාන නම් ඉතිරි කෝණ දෙකක් සමාන වෙන්න ඕන. කෝණ දෙක බැගින් සමාන නම් ඉතිරි කෝණේ සමාන වෙන්න ඕනනේ. එහෙමනම් මේ කෝණය තීර නිසා මේ කෝණය තීටා. එතකොට මේ බරත් අභිලම්බ ප්‍රතික්‍රියා රේඛාව ආපස්සට දික් කරොත් මෙන්න මේ රේඛා දෙක අතර කෝණය තීටා. අපි සරලව මේ විදිහට මේ කෝණය අඳුන ගන්නවා. දැන් මෙතන මේ බර කියන බලය තීට කෝණය භාවිතා කරලා අපි විභේදනය කරමු. දැන් බල ලකුණු කරලා තියෙන්නේ. දැන් බල විභේදනයක් අවශ්‍යයි. මොකද ආනතලයට ආනතව තියෙන බලයක් අපි විභේදනය කරගන්න ඕන. mg බලය කෝණයේ පැත්තට විභේදනය කරොත් mg cos theta කෝණයෙන් එළියට විභේදනය කරොත් මේ විදිහට mg sin theta. හරි, බල විභේදනය කලින් කියලා දීලා ඇති. mg cos theta mg sin theta කියලා ලම්බක දිශා දෙකක් ඔස්සේ අපි විභේදනය කරා. දැන් ඒතර බර වෙනුවට මේ බර කියන බලය වෙනුවට තමයි මේ දෙන්න ගන්නෙ. ඒතර මෙයා අමතක කරනවා. මේ තලයට සමාන්තරව තියෙන mg sin theta කියන බලය තමයි ආනතලය මතින් චලනය වෙන්න උදව් වෙන්නේ. සුමට තලයක් නිසා ඝර්ෂණයක් නැහැ. ඒ වගේම තලයට ලම්බකව තියෙන බල ඝර්ෂණයක් නැති නිසා චලිතයට බලපාන්නේ නැහැ. මම ඒක පැහැදිලිව කියලා ඇති. තලයට ලම්බකව තියෙන බල ඝර්ෂණයක් නැති නිසා චලිතයට බලපාන්නේ නැහැ. හරි? එහෙමනම් චලිතයට බලපාන එකම බලය mg sin theta. එවනම් අපිට mg sin theta බලයේ දිශාවට වස්තුව ත්වරණයෙන් චලනය වෙනවා. එවනම් අපි චලිත දිශාවට f සමානයි ma යෙදුවොත් චලිත දිශාවට වස්තුව මත යෙදෙන බලය mg sin theta සමානයි වස්තු ස්කන්ධයේ m වැඩි කිරීම ත්වරණය a. අපිට වස්තු ස්කන්ධය දීලා තියෙනවා නම් g ගුරුත්ව ත්වරණය 10 ms ශ්‍රේණි දෙක කියලා අපි භාවිතා කරනවා. θ කෝණය දුන්නොත් sin θ දන්නවා. ඒතර m දන්නවා, g දන්නවා. ඒ ටික ආදේශ කරලා ත්වරණය සොයන්න පුළුවන්. හරි? අපි ගානක් හැදුවට පස්සේ මේ වගේ අවස්ථාවක ආදේශයක් වල උත්තරයක් ගන්න කොහොමද කියන එක බලමු. මේක තමයි සංකේත වලින් පොදුවේ මේ විදිය ගානක් හදන ක්‍රමය. මේක තමයි ක්‍රමය. ගණන් කොච්චර දුන්නත් මේක තමයි ආනතලයක් මත වස්තුවක් චලිතයේදී බල විභේදනය කරගන්න විදිය.